ඔයාගේ පාර්ට්නර්ගේ තියෙන්න ඕන ලොකුම ග්‍රීන් ෆ්ලෑග් එක මොකක්ද කියලා දැනගන්න කැමතිද? ඒ තමයි ජීවිතේ ප්‍රශ්නයක් ආවම එයා හැසිරෙන විදිය. ජීවිතේ හැමදේම පහසුයි කියලා දැනෙද්දි ආදරය කරන එක හරිම ලේසි. හැබැයි සම්බන්ධතාවයක ඇත්තම ස්වභාවය දැනගන්න ලැබෙන්නේ ජීවිතේ ලොකු ප්‍රශ්න වලින් වට කරගද්දී. හිතන්න, ඔයාලා වැදගත් ගමනක් යද්දී හදිස්සියෙම වාහනේ කැඩෙනවා. නැත්තම් ලොකු ආර්ථික පාඩුවක් වෙනවා. සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ වගේ වෙලාවට කලබල වෙන එක කේන්ති ගන්න එක සාමාන්‍යයි කියලා. හැබැයි මෙතන තියෙන මනෝවිද්‍යාත්මක රහස ඒක නෙවෙයි. මනෝවිද්‍යාවේදී මේකට කියනවා කෝපින් මෙකැනිසම්. එහෙමත් නැත්නම් හදිසියකදී මානසිකව තමන්ව ආරක්ෂා කරගන්න ක්‍රමය කියලා. හදිසි ප්‍රශ්නයක් ආවම සමහරුන්ගේ මොලේ ශනිකව උත්සාහ කරන්නේ ඒ ප්‍රශ්නෙට මුහුණ දෙනවට වඩා ඉක්මනට තමන්ව ඒකෙන් නිදහස් කරගන්න. තමන්ට ඒ පීඩනය දරා ගන්න බැරි වුණාම තමන්ගේ අසරණකම වහගන්න එයා ලේසියෙන්ම ඔයාව පාවිච්චි කරනවා. ඔයා නිසා තමයි මේක උනේ කියලා කෑ ගහලා වැරද්ද ඔයාට පටවලා එයා ශනිකවම තමන්ව ආරක්ෂා කරගන්නවා. හැබැයි තමන්ට කොච්චර පීඩනයක් දැනුණත් තමන්ව විතරක් ආරක්ෂා කරගන්න හදන්නේ නැතුව ඔයාවත් මානසිකව ආරක්ෂා කරගෙන කමක් නැහැ. අපි දෙන්න එකතු වෙලා මේක විසඳගමු කියන තැනට එයා එනවා නම් අන්න එතනයි අර කියන මානසික පරිණතභාවය එහෙමත් නැත්නම් ඉමෝෂනල් මැචුරිටි එක තියෙන්නේ. මොකද හදිසි ප්‍රශ්නයකදී එළියට එන්නේ කෙනෙක් මවාගත්තු බොරු මුහුණ නෙවෙයි. යටිහිතේ ඉන්න ඇත්තම කෙනා. ඔයාගේ සම්බන්ධතාවයේ ශක්තිමත්භාවය තීරණය වෙන්නේ හැමතේම සර්ව සම්පූර්ණ වෙලා තියෙද්දි ඒක කොච්චර හොඳින් දැනෙනවද කියන එක මත නෙවෙයි. ඒක තීරණය වෙන්නේ දේවල් වැරදිලා ගියාම කොච්චර ඉක්මනට ඔයාලා දෙන්න ඒ ප්‍රශ්න වලින් ගොඩ එනවද කියන එක මතයි. බැඳීම් ඇතුලේ තියෙන මේ වගේ මනෝවිද්‍යාත්මක දේවල් දිගටම දැනගන්න අනිවාර්යෙන් අපිව ෆලෝ කරන්න.